හරි. මාව පේනවද ඇහෙනවද කියන ගැටලුවක් නැතුව මාව පේනවද ඇහෙනවද? මාව පොඩි වෙලා පේනවා ඇති ඔයාලට Zoom එකේ ඉන්න අයට නම් මාව ලොකු කරගන්න පුළුවන් මේ දාලා තියෙන PowerPoint slide ටික පොඩි කරගෙන. එහෙම නැත්නම් ඔයාලට මාව පොඩියට බලාගෙන PowerPoint slide ටික ලොකුවට බලා ගන්න පුළුවන්. කොහොම වුණත් අද ආරම්භක සම්මන්ත්‍රණය නිසා තමයි මම මේ විස්තර ටික කොහොමද ඉදිරි වැඩපිළිවෙල වෙන්නේ කියන එක පැහැදිලි කරන්න PowerPoint slide ටිකකුත් හදලම ස්ක්‍රීන් ෂෙයා කළේ. ඉස්සරහට අපි පන්ති කරද්දී වීඩියෝ ඔන් වෙනවා. ඔයාලට බෝඩ් එක පැහැදිලිව පේන ලොකුවට පේනවා. අද දවසේදී මේ කොටස පෙන්වන්න ඕනි නිසා මට මුලින්ම කියන්න මම පේනවද ඇහෙනවද ගැටලුවක් නැතුව Zoom එකේ ඉන්න අය ඇහෙනවා සර්. බොහොම හොඳයි. හරි. හැමෝටම ඉන්නේ 20යි 26 A level මද පටන් ගන්නේ. අද අපි කරන්නේ ආරම්භක සම්මන්ත්‍රණය. ඒ කියන්නේ මොකක්ද පේපර් කරන්න ඕනි ඇයි අපි කොහොමද ඉස්සරහට අපි පේපර්ස් ටික කරන්නේ කොහොමද පේපර්ස් ටික දෙන්නේ මම කරන වැඩ පිළිවෙල ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕනි. ඒ නිසා අද ක්ලාස් එකට දැන් සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම අලුතෙන් සම්බන්ධ වෙන්න තවදුරටත් හිතාගෙන ඉන්න හැමෝටම මේක අපි කරන්නේ. ඔයාලට Zoom එකෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්, YouTube එකෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ක්‍රම දෙකෙන් ඕන විදිහකට සම්බන්ධ වෙන්න. මුලින්ම A-level විභාගයට තව තියෙන ඉතාම සීමිත කාලයයි. ඔයාලා දන්නවා තව මාස දෙකක් වගේ කාලයක් නේ තියෙන්නේ. මේ ජුනි මාසේ තියෙනවා, ජුලි මාසේ තියෙනවා. ඉතින් අගෝස්තු මාසේ තියෙන දවස් 10 අපිට ගණන් ගන්න බෑ. ඒක ඉතින් මොනවා කරන්නද නේද? හරියට ගත්තොත් මේ මාසේ ලබන මාසේ තමයි අපිට තව තියෙන්නේ. මම දැක්කා Facebook එකේ එහෙම ලොකු රාවයක් යනවා නේද? මොකද්ද? A-level කල් යන්න ඕනේ. අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනි. ඔය එක එක දේවල් ටයිප් කර කර ඉන්න වෙලාව අපතේ යවා ගන්න එපා. ඒ කාලේ පාඩම් කරන්න. එතකොට සිංහල විෂය ගත්තයින් පස්සේ මේ සිංහල විෂය ඔයාලා දන්නවා කොටස් දෙකක් අපට හම්බ වෙනවා. එකක් තමයි ඇවිල්ලා සාහිත්‍ය. අනෙත් එක තමයි ඇවිල්ලා ව්‍යාකරණ. මේ කොටස් දෙකම විභාගයේදී අපි ආවරණය කරගන්න ඕනි. දැන් බලන්න ව්‍යාකරණ කියන කොටස සහ සාහිත්‍ය කියන කොටස ගත්තයින් පස්සේ ව්‍යාකරණ කොටසදී අපිට ප්‍රධාන වශයෙන්ම ඔය සිංහල භාෂාව සම්බන්ධව කෙටි ප්‍රශ්න 20ක් අනිවාර්ය වෙනවා. එතකොට මේ කෙටි ප්‍රශ්න 20 කොහොම හරි අපි ගොඩ දා ගන්න ඕනි. අවම වශයෙන් ලකුණු 16ක් හෝ තියෙන්න ඕනි. 16ක් 20ක් අතර ලකුණු සංඛ්‍යාවක් කෙටි ප්‍රශ්න 20න් ඒකේ ලකුණු අඩු වෙනවා. ව්‍යාකරණ පේපරේ කියලා කියන්නේ ලකුණු 85ක් 90කට යන්න පුළුවන් ඊසි යන්න පුළුවන් පේපරයක්. අපි ලෑස්ති කරනවා. ව්‍යාකරණ කෙටි ප්‍රශ්න 20 කොහොමද හරියට ලකුණු ගන්න ඕනි කියන එක අපි පැහැදිලිව කියලා දෙනවා එයාලට. ඒ වගේම තමයි ඇවිල්ලා ඒ කෙටි ප්‍රශ්න 20 සමහර ගොඩාක් තැන් තියෙනවා සම්පූර්ණ අර ව්‍යාකරණ කොටස පාඩම රිවිෂන් කොටස ආවරණය වෙලා ඔයාට නැති වුණා. පේපර්ස් කරලා ඒ කොටස ආවරණය කරගෙන ගොඩ දාගන්න පුළුවන් කොටස් අපට හම්බ වෙනවා. ඔය තත්සම, තත්භව, ඊට පස්සේ පද අනුරූපකරණය වගේ ඒවා ගත්තයින් පස්සේ අකාරාදී පිළිවෙල ගත්තයින් පස්සේ මේ වගේ කොටස් ගත්තම අපට එහෙම ආවරණය කරගන්න පුළුවන් දේවල්. ඒ නිසා ව්‍යාකරණ පේපරේ අර කෙටි ප්‍රශ්න 20 කියන එක අනිවාර්යෙන් මේ පේපර් ටික කතා කරලා ලියලා අවසන් වෙද්දී අපි සාකච්ඡා කරද්දී එකින් එක කතා කරමු. කොහොමද පොඩි ට්‍රිප්ස් පාවිච්චි කරලා මේක ගොඩ දාගන්නේ කියලා. ඊළඟට අනෙක් පැත්තෙන් රචනා අනිවාර්ය කොටස් රචනා ගොඩ දාගන්න ඕනි. එතකොට අපි A to Z රචනාවල ගොඩ දාගන්න ඕනි. පොයින්ට් ටික පැහැදිලිව කියලා දෙනවා. අනුමාන රචනා එකින් එක සාකච්ඡා කරමින් ඒවා ලියවෙන්න ඕනි විදිහ ගැන කතා කරනවා. ඒ වගේම සාරාංශකරණය, අර්ථ අවබෝධය, අනෙක් පැත්තෙන් ඔයා තෝරා ගන්නා ප්‍රශ්න. ඔයා තෝරගන්නේ වාක්‍ය රීති ප්‍රශ්නයේද, අංගානුඅංග ප්‍රශ්නයේද, 6 වෙනි ප්‍රශ්නයේද, එහෙමත් නැත්නම් ඡේද අභ්‍යාසයක් විදිහට තියෙන 7 වෙනි ප්‍රශ්නයේද, කෙටි සටහන් ලියන 8 වෙනි ප්‍රශ්නයේද, ඒ මොක වුණා. ඒ හැම එකකටම අපි සූදානම් කරවීම මෙන්න මේ ව්‍යාකරණ කියන කොටසෙදි කරනවා. අනෙක් පැත්තෙන් සාහිත්‍ය කියන කොටසට ගියාම ඔයාලා දන්නවා ඡේද අභ්‍යාස 4ක් ලියන්න ඕනි අපි. ඡේද අභ්‍යාස 4ක්. එතකොට මේ ඡේද අභ්‍යාස 4 කියලා කියන්නේ
අනිවාර්යයි. ඒකේ ලකුණු 4 ගානේ ලකුණු 16ක් අපට හමු වෙනවා. එතකොට මේ ලකුණු 16 මිස් කරගන්නම හොඳ නෑ නිකන් ඒක පිනට දෙන ලකුණු වගේ. මොකද විචාර වලින් රසාස්වාද වලින් ලකුණු කැපෙනවා. හැබැයි මේකේ හරියට උත්තරේ කන්න තැනක් නැහැ. ටිකෙන් ලකුණු ගන්න කොහොමද? අවස්ථා සම්බන්ධ ටික අවස්ථා සම්බන්ධයක් හරියට ලියන්නේ කොහොමද? අවස්ථා සම්බන්ධයකට ලකුණු 3ක් හම්බ වෙනවා. එහෙම ඒවා 4ක් ලියන්න ඕනේ. 4 වරක් 3 ලකුණු 12යි. එතකොට මේ අවස්ථා සම්බන්ධ ටික ගොඩ දා ගන්න ඕනි කරන ක්‍රමවේදයක්. ඒ වගේම තමයි ඇවිල්ලා රසාස්වාදයක් අපි සාකච්ඡා කරනවා. රසාස්වාද වලදී කොහොමද ඇවිල්ලා රසාස්වාද එකින් එක පද්‍ය පන්ති පේපර්ස් වල තියෙන දේවල් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ඇවිල්ලා විචාර ටික. ඔයා තෝරගන්නේ මොන විචාර වුණත් ප්‍රශ්න පත්‍රයේ තියෙන සියලු විචාර ප්‍රශ්න අපි කතා කරනවා. ඔයා තෝරාගන්නේ මොන කොටස වුණත් ඒ කොටස් ආවරණය වෙනවා. ඒවට අවශ්‍ය කරන පිළිතුරේ කරුණු මොන වගේද තියෙන්න ඕනි කියන එකත් අපි සාකච්ඡා කරනවා. එතකොට මෙන්න මේක තමයි පේපර්ස් එකේ ආකෘතිය. එතනින් එහාට ගියයින් පස්සේ ඇවිල්ලා අපිට තියෙන ප්‍රධාන ගැටලු මොනවද? දැන් මම ඔතන ඉන්න මේ ළමයින්ගෙන් ඇහුවොත් Zoom එකේ අයගෙන් තමයි මට අහන්න පුළුවන්. ඔයාලට පේපර්ස් ලියද්දී එන ප්‍රශ්න මොනවද? සමහර වෙලාවට පේපර්ස් තාම කරලත් නැහැ. නේද? කමක් නැහැ. හැබැයි නිකන් දලා දහසක් ගත්තොත් ඔයාලට තියෙන පොදු ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. වෙලාව මදි වෙනවා. සාහිත්‍ය පේපර් එක කරද්දී අනේ මට වෙලාව මදි වෙනවනේ. පොදු ප්‍රශ්නයක්. එතකොට පේපර්ස් ටයිමින් ලියන්න ඕනි. ටයිමින් කියන එක හදාගන්න නම්. පළවෙනි දවසේ සමහර වෙලාවට භාගයක්වත් ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ දවසේදී ඒ ටයිමින් ලියලා ස්පීඩ් එක ටිකක් හරි හැදිච්ච එකෙන් ඊළඟ දවසේ ඊට වඩා තව පොඩ්ඩක් හරි ලියන්න පුළුවන් වෙනවා. ඒ නිසා මාස දෙක අවසන් වෙද්දී අපි කොහොම හරි ටයිමින් කියන එක හදාගන්න ඕනි. ඒකම ඒ නිසා ඉස්සරහට මම කියන්න අපි පේපර්ස් ටයිමින්මයි ලියවන්නේ. ඊළඟ දේ තමයි ඒවිලා කරුණු අමතක වෙන එක. කොච්චර හොඳට පාඩම් කරන් ගියත් නැහැ. උද්ෘතේ මුල් කෑල්ල අමතක වෙනවා, අග කෑල්ල අමතක වෙනවා, මැද කෑල්ල අමතක වෙනවා. ඔය වගේ එකින් එක ප්‍රශ්න ළමයින්ට ඇති. එතකොට ඔයාලා දැනුවත් ඇති සමහර වෙලාවට මගේ YouTube එකට ගිහිල්ලා බලන්න. මම මේ දවස්වල නූතන පද්‍ය පන්ති සින්දු විදියට හදමින් දානවා. එකින් එක පද්‍ය පන්ති. සෑම ඔත්තේ දිනයකම සවස 6ට YouTube එකට අප්ලෝඩ් වෙනවා නූතන පද්‍යයේ එක පද්‍ය පන්තියක් සින්දුවක් විදියට හදලා. දැන් අද එකක් අප්ලෝඩ් වුණා අද මගුල් ගීය. මීට කලින් දාලා තියෙනවා මං ආදරණීය පාසල දැම්මා, තුරුසෙනගහ තනපඳුර දැම්මා, අද ගියා මගුල් ගීය. ඒ වගේම තමයි අනිද්දා හවස 6ට තව එකක් යනවා. ඒ විදිහට සියලු පද්‍ය පන්ති ඔයාලගේ විභාගයට කලින් පද්‍ය පන්ති 25ම සින්දු විදියට හදලා YouTube එකට යනවා. මොකක්ද මේකෙන් තියෙන වාසිය? අන්න සින්දු කොයි වෙලාවකවත් අපි පාඩම් කරගන්නවද? නෑ. සින්දු ඔය රැල්ලට යන සින්දුවක් නේද මණිකේ මගේ හිතේ ගත්තොත් ඇවිල්ලා නේද? අහලම අපිට පාඩම් වෙලා ඉවර වෙනවා. අන්න ඒ වගේ මේ පද්‍ය පන්ති ටිකත් අපි ගීත විදියට හදාගත්තයින් පස්සේ නිකම්ම පාඩම් හිටිනවා නිතර අහද්දී. ඒ වගේම තමයි බුද්ධිල කාව්‍ය මේ වෙද්දිත් මම පාඩම් කරගන්න ඕනේ කවි 30ක් YouTube එකට දාලා තියෙනවා. ඒ වගේම තමයි ඇවිල්ලා මෙන්න මේ පාඩම් කරගත යුතු ටික අපි පාඩම් කරගෙන අන්න ඒ දේවල් කොහොමද විභාගයේ පිළිතුරකට ගලපා ගන්නේ? අන්න ඒක තමයි ඊළඟට එන ඔයාලට ප්‍රශ්නේ. පිළිතුර ගලපා ගැනීම. පිළිතුර ගණපා ගනිද්දී සමහර අයට නේද ඇවිල්ලා කොච්චර කරුණු තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ ඇවිල්ලා. ඒක ප්‍රශ්නයට සම්බන්ධ කරන ලියා ගන්න තේරෙන්නේ නැහැ. ගොඩාක් අය කරන අඩුපාඩුවක් ඒක. සමහර අය ඔහේ කොටස අරගෙන උද්ෘතය දාලා ඒකේ තේරුම කියාගෙන යන එකම තමයි කරන්නේ. එතකොට අපි මේ ප්‍රශ්න පත්‍ර පන්තිය ඇතුළෙම ඇවිල්ලා කොහොමද පිළිතුරක් හරියට ගොඩනගා ගන්න කියලා පේපරේ තියෙන ප්‍රශ්නත් එක්ක එකින් එක සාකච්ඡා කරමින් කතා කරමින් යනවා. ඒ වගේම තමයි ඇවිල්ලා තවත් සමහර අයට තියෙන ප්‍රශ්නයක් මට ඒකක් ගන්න පුළුවන් වෙයිද? මට මොන වගේ ලකුණු හම්බ වෙයිද? සමහර වෙලාවට මේ වෙද්දිත් පේපර්ස් ලියලා ඇති, විචාර ලියලා ඇති, බලා ගන්න විදිහක් නැහැ. අනේ මට මොන වගේ ලකුණක් තියෙනවද කියලා තාම දන්නේ නැහැ. බලමු. ඔයා ඉන්න මට්ටම මොකක්ද කියලා බලමු. අපි පළවෙනි පේපරේ දෙක ලියලා ඉන් පස්සේ අපි ඒ අඩුපාඩු ටික හදාගෙන ඉන් පස්සේ ක්‍රමයෙන් ලකුණු ටික වැඩි කරගෙන මේ මාස දෙකේදී ඉහළටම අපි යමු. ඔන්න ඔය දේවල් ටික ඔයාලට තියෙන පොදු ගැටලු. මෙන්න මේ පොදු ගැටලු ටිකත් එක්කම අපි ඊළඟට යමු ඇවිල්ලා ඔයාලට මෙන්න මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට නොමිලේම මම මේ වෙද්දි සම්බන්ධ වෙලා ඉන්න අයට දීලා තියෙනවා මෙන්න මේ රචනා ටියුටර්. සම්පූර්ණ රචනා 35ක් තියෙනවා මේකේ ඇවිල්ලා.
මේ තියෙන්නේ ඒකේ මුල් පිටුව මම දාලා තියෙන්නේ රචනා 35ට අදාළ දත්ත තොරතුරු වෙනම පිළිවෙලට හැඳින්වීම වෙනම තියෙනවා අතීත තත්ත්වය වෙනම තියෙනවා වර්තමාන තත්ත්වය වෙනම තියෙනවා අනාගත පුරෝකතන වෙනම තියෙනවා දත්ත සහ තොරතුරු වෙනම තියෙනවා යෝජනා වෙනම තියෙනවා නිගමනය වෙනම තියෙනවා මේ කොටස් 7ට වෙන වෙනම මේ ටියුට් එකේ සෑම රචනා ප්‍රශ්නයකටම කරුණු ගොනු කළා රචනා 35ක් අඩංගු වෙනවා මේකෙදි කාලීන මාතෘකා අන්තර්ගත කරලා තියෙන්නේ අනුමාන මාතෘකා තමයි තියෙන්නේ මේක ඔයාලට නොමිලේම මේ වෙද්දි හම්බ වෙලා තියෙනවා සම්බන්ධ වෙලා ඉන්න අයට ඉදිරියේදී සම්බන්ධ වෙන අයට මේක හම්බ වෙනවා මේක ඔයාලට විශේෂ දෙයක් විභාගයේ බලන්න හරිද ඊළඟට මෙන්න මෙතන ඉඳන් මම ඉස්සරහට පන්තිය කෙරෙන්නේ කොහොමද කියන එක ඔයාලට කියනවා ඒ තමයි ඇවිල්ලා මෙන්න මේ ටික පන්තියට සම්බන්ධ වෙලා ඉන්න අය හොඳට අවධාරණය කරගන්න ඉස්සරහට වෙන විදිහ මේක සංශෝධන කරගන්න ඕනේ නම් සංශෝධන කරන්න පුළුවන් හැබැයි බහුතරයක් එක්ක මේ සංශෝධන කරන්න ගියාම ඔයාට පුළුවන් දවස් අනිත් එක්කෙනාට බැරි වෙනවා මෙයාට පුළුවන් දවස් අනිත් එක්කෙනාට බැරි වෙනවා ඒ හින්දා සමස්ත එකගත්තයකට එන්න බැරි නිසා තමයි මම දවස් දෙකක්ම මේ දීලා තියෙන්නේ හරිද එතකොට ප්‍රශ්න පත්‍ර ලියන වැඩේ ප්‍රශ්න පත්‍ර මම හැමදාම දෙන්නේ ටයිම් එකට හේතුව කලින් දෙන්නේ කලින් දුන්නොත් බලලා සූදානම් වෙලා පේපරේ දැකලානේ ලියන්නේ එහෙම ලියලා වැඩක් නැහැ අපි මේක විභාග ශාලාවක ඉන්නවා කියන සිතුවිල්ලෙම තමයි ලියන්න ඕනේ ඒ නිසාම තමයි ඇවිල්ලා ප්‍රශ්න පත්‍ර ලියන්න මම දවස් දෙකක් දීලා තියෙනවා මේ දවස් දෙකෙන් කැමති එක දවසක් ඔයාලට තෝරගන්න පුළුවන් බ්‍රහස්පතින්දා සෙනසුරාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දවස් දෙකේම 9 සිට දවල් 1 දක්වා වගේ ස්පේස් කාලය තුලදී ඔයාලට පැය 3යි විනාඩි 10ක් අරගෙන ලියලා එවන්න පුළුවන්. එතකොට ඔයාලට බ්‍රහස්පතින්දා නම් ඔයා කරන්නේ මම බ්‍රහස්පතින්දා වෙනම ගෲප් එකක් හදලා ඒ ගෲප් එකට බ්‍රහස්පතින්දා ළමයි ටික වැට් කරනවා. බ්‍රහස්පතින්දා උදේ 9 වෙද්දි හරියට මම පේපරේ ගෲප් එකට දානවා. ඔයාලට එතන ඉඳන් පටන් අරගෙන පැය 3යි විනාඩි 10ක් තියලා ලියන්න පුළුවන්. සෙනසුරාදාත් එහෙමමයි සෙනසුරාදා තෝරගන්නා ළමයින්ට අවිල මම සෙනසුරාදා වෙනම ගෲප් එකක් හදලා සෙනසුරාදා උදේ 9 වෙද්දී ඒ පේපරේම ගෲප් එකට නැවත දානවා. ඒකෙන් වෙන්නේ විභාග මානසිකත්වයටම ඔයාලට මේක ලියන්න පුළුවන්. ඒ නිසා ඔළුවට ගන්න අනේ පස්සේ ලියනවා පුළුවන්කම තියාගෙන එහෙම පස්සට දාන්න එපා. පොඩි අවුලක් මොනවා හරි තිබුණොත් විශේෂ හේතුවක් තිබුණොත් බැරිකමක් තිබුණොත් මට කියලා වෙනම වෙලාවක් ගන්න. ඒක වෙනම කතාවක්. නැතුව අනේ හිතුමනාපේ අර පුළුවන්කම තිබිලත් පස්සේ ලියනවා ඔහේ ලියනවා එක ਵਿਚාරයක් ලියනවා ගිහිල්ලා බත් ටිකක් කාලා ෆෝන් එක ඔබලනවා තව ਵਿਚාරයක් ලියනවා එහෙම ලියන්න එපා මට වැඩකුත් නැහැ ඔයාට වැඩකුත් නැහැ හරිද ඊළඟට පේපර් සාකච්ඡා කිරීම අන්න ඒ ඔයා බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා කියන දිනයේ ලියන පේපර් එක අපි සෑම ඉරිදාවකම සවස 6 සිට 8 දක්වා කාලයේදී සාකච්ඡා කරනවා ඉරිදා හැමදාම හවස 6ට පන්තිය පටන් ගන්නවා හවස 6 වෙද්දි පටන් ගන්න පන්තියේදී ඒ ඔයා මෙතෙක් ලියලා තියෙන ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඇවිල්ලා ඔයාට එන්න බැරි වුණොත් ලයිව් ක්ලාස් එකට රෙකෝඩින් එකක් හම්බ වෙනවා. රෙකෝඩින් එක බලන්න පුළුවන්. මේ මාසේ ඇතුළත රෙකෝඩින් එක බලලා අඩුපාඩු ටික හදා ගන්න ඔයාට පුළුවන් රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම ඔයාට දෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න. මේ ලියලා එවන පේපර් එක ඊළඟ පේපර් එක දෙන්න කලින් මම බලලා ඔයාට කියනවා. ඊළඟ පේපර් එක දෙන්න කලින් මම ඔයාට බලලා අඩුපාඩු සහ ලකුණු මොන වගේද කියන එක ඔයාට කියනවා. ඊළඟට පේපර් එක ලියන්න ඕනි විදිහ. එතකොට මේ කාල සීමාව ඇතුළත ලියන්න අනිත් පැත්තෙන් මේ පේපරේ මට බලන්න එවන්නේ කොහොමද? ඒ පේපරේ බලන්න එවන්න ඔයා PDF කරලා එවන්න. මම හිතන්නේ සරල කාරණාවක් PDF එකක් හදාගන්නයි කියන එක ෆොටෝස් ටිකක් ගහලා මම හිතන්නේ කාටවත් අමාරු නෑ නේද කැම් ස්කෑනර් වගේ ඇප් එකක් අරගෙන ඒ ටික ෆොටෝස් ටිකක් ගහලා පැහැදිලිව ෆොටෝස් ගහන්න නැත්තම් මට කියව ගන්න බැරි වුණොත් ලකුණු දී ගන්න විදිහක් නැති වෙනවා එහෙනම් හැමතිස්සෙම පැහැදිලි ෆොටෝස් ටිකක් අරගෙන ඒ ටික අර කැම් ස්කෑනර් වගේ ඇප් එකකට දාලා ඉන් පස්සේ ඒක PDF එකක් කරගන්න ඒ PDF එක මට එව්වම හරි එතකොට ඒ PDF එකෙන් මම ඔයාට බලලා ලකුණු ටික වෙන වෙනම හදලා කියන්නම් අනිවාර්යයෙන් මේ වෙද්දි මතක තියාගන්න ඔයාගේ රෙජිස්ටර් අංකය දාන්න ඕනේ.
මොකද මම ඔයාව මතක තියාගෙන ඉන්නේ රෙජිස්ටර් අංකයෙන්. ඒ නිසා මෙතන ඉන්න හැමෝටම සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම මම මේ වෙද්දි රෙජිස්ටර් අංකයක් දීලා තියෙනවා. අන්නේ රෙජිස්ටර් අංකය පේපරයේ උඩ ලියන්නම ඕනි. පළවෙනි පිටුවේ උඩ රෙජිස්ටර් අංකය ලියන්න අමතක කරන්න එපා. මොකද මම පේපරේ බලලා ඊට පස්සේ නැවත ලකුණු ටික යවන්න මම හොයාගන්නේ රෙජිස්ටර් අංකයෙන්. බලලා ඉවර වෙලා රෙජිස්ටර් අංකේ නැති වුණොත් මට ඊට පස්සේ කියා ගන්න බැරි වෙනවා ඔයාගේ ලකුණු ටික කීයද කියලා. මොකද මම එවන පේපර්ස් ටික ඔක්කොම ඇවිල්ලා සමහර වෙලාවට එක chat එකකට සේව් මේ ෂෙයා කරගෙන ඉවර වෙලා එකපාර බලන්නේ. ඊපස්සේ රෙජිස්ටර් අංකයට අඩුපාඩු සහ ලකුණු යවන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පළවෙනි පිටුවේ රෙජිස්ටර් අංකය දාන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් පළවෙනි පිටුවේ අනිවාර්යයෙන්ම පේපරේ පටන් ගද්දිම විභාග අංක ලියනවා වගේ රෙජිස්ටර් අංක ලියන්න. ඒකත් එක හොඳ පෙරහුරුවක් නේ. ඊට අමතරව ඇවිල්ලා ඔයාලට පුළුවන් ඕනි නම් තවත් රීනේම් කරද්දී PDF එක රීනේම් කරද්දී රෙජිස්ටර් අංකේ රීනේම් විදිහට දාන්නත් පුළුවන්. ඒක කමක් නැහැ. කොහොම වුණත් අනිවාර්යයෙන්ම මුල රෙජිස්ටර් අංකේ ලියන එක කරන්න අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න. හරිද? ඔන්න ඇවිල්ලා මූලික විස්තරය මේ ක්ලාස් එකේ දැන් පේපර්ස් ලියලා එවන විදිහ. ඊළඟට ඔයා පේපර් එක ලියලා එව්වා ඊන් පස්සේ මම අර කිව්වා වගේම ඇවිල්ලා WhatsApp හරහා මම ඔයාලට සියල්ලම කියනවා. එකක් ඇවිල්ලා එකින් එකට ලකුණු කොහොමද ඔයාට ලැබිලා තියෙන්නේ කියන එක කියනවා. ඉන් පස්සේ ඔයාගේ දැක ගන්න හම්බ වෙන පොදු අඩුපාඩු ටික මොනවද කියලා මම කියනවා. ඔයාගේ හැදෙන්න ඕනි දේවල් අක්ෂර වින්‍යාසයේද, විචාර ශෛලියද, එමත් නැත්නම් කරුණු වල ගැළපීමක් නැද්ද, නැත්නම් මොනවා හරි අඩුපාඩු තියෙනවද, ගැළපෙන්නේ නැද්ද, ඇයි ලකුණු අඩු වුනේ වගේ හැදෙන්න ඕනි දේවල් සම්බන්ධව ඔයාට අවබෝධයක් ලබා දෙනවා. ඒ නිසා පේපර් එක අනිවාර්යයෙන්ම කරලා එවන්න. ගොඩාක් මට තියෙන අත්දැකීම තමයි ඇවිල්ලා පේපර් ක්ලාස් එකට ළමයි ජොයින් වෙනවා. ඊට පස්සේ ජොයින් වුණාමයි සමහර ළමයි පේපරයක් ලියලා එවන්නෙත් නැහැ, අඩුපාඩුවක් අහගන්නෙත් නැහැ, ක්ලාස් එකකට ලයිව් වෙන්නෙත් නැහැ. ඔන්න අනිත් කාරණාව තමයි ඇවිල්ලා හැකියාව තියෙන හැම දවසකම ලයිව් ක්ලාස් එකට එන්න. මොකද ළමයි නැතුව මට පේපරේ සාකච්ඡා කරන්න බැහැ. රෙකෝඩින් බලන එක ඔයාලට වාසියක් තමයි. හොඳයි තමයි, ලේසි තමයි, හිතන වෙලාවකට බලන්න පුළුවන් තමයි. හැබැයි ළමයි නැතුව කොහොමද මම පේපරේ සාකච්ඡා කරන්නේ? නේද? ඔක්කොම ඉන්නේ නැතුව හිටියෝ ලයිව් ක්ලාස් එකට ගොඩාක් අය කරන්නේ මේ වැඩේ තමයි වෙලා නේ රෙකෝඩින් දානවනේ කියලා එන්නේ නැතුව ඉන්නවා. එහෙම කරන්න එපා. ලයිව් ක්ලාස් එකට එන්න. මොකද මම සාකච්ඡා කරද්දි ඔයාලට ඇතිවන අඩුපාඩු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මම අහනවා. එතකොට ඒ අහද්දි ළමයි ඔයාලා ඉන්න ඕනේ. ඔයාලට එන ප්‍රශ්නස එතකොට අරක කොහොමද මේක කොහොමද මගේ එකේ මම මෙහෙම ලියලා තියෙන්නේ ඒකත් හරියනවද? ඒ දේවල් ඔක්කොම ටික දැනගන්න සාකච්ඡා කරන්න තමයි අපි ඉරිදා දවස වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා එදාට අනිවාර්යයෙන්ම ලයිව් ක්ලාස් එකට එන්න. බැරිම වුණොත් විතරක් මේ රෙකෝඩින් එක බලන්න, නැත්තම් පුළුවන්කම තියෙන හැම දවසකම ලයිව් ක්ලාස් එකට එන්න. හරිද? ඊළඟට ප්‍රධාන වශයෙන්ම දැන් ඔන්න මූලික කරුණු කිහිපයක් මම කිව්වා ඔයාලට. ප්‍රශ්න පත්‍ර ලියන්න ඕන විදිහත්, ලියන්න දෙන දින ටිකත් සහ මට එවන්න ඕන විදිහත්, මම බලලා දෙන විදිහත් සාකච්ඡා කරන දවසක්. මෙතනදී මම වැදගත්ම කාරණා කිහිපයක් දැන් ඔයාලට කිව්වා වගේම මම දැන් ඔයාලගෙන් අහනවා ප්‍රායෝගිකව ඔයාලට මොනවද තිබෙන ප්‍රශ්න, දිනයේ ප්‍රශ්න තියන අය ඉන්නවද? ඒ කියන්නේ බ්‍රහස්පතින්දා උදේ 9 එක කාලය හෝ සෙනසුරාදා උදේ 9 එක කාලය කියන මෙන්න මේ කාලයන් දෙකෙන් එකක ගැටලු තියෙන දරුවන් ඉන්නවාද? ඒ ඉන්නවා නම් මට දැන් කියන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පුළුවන් දවස වෙනස් කරගන්න. හැබැයි දවස් දෙකක් තියෙනවා. දවස් දෙකෙන් එක දවසක් හරි පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම බැයි නම් මට දැන් කියන්න ඒ අය අපි දවස වෙනස් කරගමු කියන්න දැන්. එහෙම ප්‍රශ්නයක් තියෙන අය ඉන්නවද? කතා කරන්න. හොඳේ. එහෙනම් මොනවා හරි වෙනස්කමක් කරන්න ඕනි නම් දැන් ඒ වෙනස්කම් කරන්න වෙලාව. ඒ අතරෙදි මම කියනවා ඔයාලා තාම පේපර් ක්ලාස් එකට සම්බන්ධ නොවිච්ච අය ඉන්නවා නම් එන්න අපේ පේපර් ක්ලාස් එකට ප්‍රායෝගිකව අපි ඔයාව ඒ සාමාර්ථයකට ගෙනියන උසස්ම වැඩපිළිවෙලක් කරනවා. ඔයාගේ ප්‍රශ්න සහ අඩුපාඩු සියල්ල निराකරණය කරමින් අපි මේ වැඩේ කරනවා. ඒ නිසා එන්න. හරිද? අපි වැඩේ කරමු. විස්තර දැනගන්න ඕන නම් මගේ WhatsApp අංකය උතන දාලා තියෙන 075යි 65යි 68යි 829. එක්කෙනෙක් කියනවා විල්ලා බ්‍රහස්පතින්දා ඉරිදා කරමුද කියලා. මට නම් දවසේ ගැටලුවක් නැහැ. මෙතන ඉන්න අනිත් අය මට කියන්න ඒ ගැටලු සෙනසුරාදා ඉරිදා පුළුවන්ද කියලා අහන්නේ නේද? ගැටලුවක් නැහැ. සෙනසුරාදා ඉරිදා දෙක මට පුළුවන්. මට බ්‍රහස්පතින්දා සෙනසුරාදා දවස් දෙකේම ක්ලාස් තියෙනවා. වෙන දවසක් බැරි වෙයිද? ඔයා යෝජනා කරන්න. ඔයාට පුළුවන් දවසක අවශ්‍ය කියලා. එතකොට අපි සමස්තයක් විදිහට බලමු
මොකද දින දෙකක් තියෙනවා ළමයි. දින දෙකෙන් කොයි හරි එක දවසක් යොදා ගන්න උත්සාහ කරන්න. හරිද? එක දවසක් කොහොම හරි කරගන්න මම ඒකයි සතියේ දවසකුයි සති අන්තේ දවසකුයි දැම්මේ. එතකොට ගොඩාක් අයට සති අන්තේ ක්ලාස් තියෙන හින්දා එයාලට සතියේ දවස තෝරගන්න පුළුවන් වෙන්න. එහෙම ක්ලාස් නැති අයට සතියේ දවස තෝරගන්න පුළුවන් වෙන්න. මෙහෙම දෙයක් කරන්නත් පුළුවන් ළමයි. ඕනි නම් මට ඔය වෙලාව වෙනස් කරන්න පුළුවන්. දින දෙක එහෙම්මම තියලා උදේ 9 එක කාලය දාන්නේ නැතුව අපිට ඕනි නම් ගන්න පුළුවන් හවස 6 ඉඳන් බ්‍රහස්පතින්දා නම් එහෙම වුණොත් අපිට බෑ අපේ රිවිෂන් ක්ලාස් එක යනවා නේද ළමයි. ඔව් ඉරිදත් එහෙම වුණොත් බැරි වෙනවනේ අපිට. හරිද? එහෙම වුණොත් අපිට කරන්න වෙන්නේ ඇවිල්ලා හවස් වරුව එක්ක ගන්න එක්ක රාත්‍රී වරුව වෙනත් දින දෙකක ගන්න. එහෙම තමයි අපිට කරන්න වෙන්නේ. ඒ නිසා මම දන්නේ ඔයාලගේ අදහස මට කියන්න. මම දැන් ඔයාලව සමූහයට ඇඩ් කරලා තියෙන්නේ. මේ Zoom meeting එක අවසන් වුණායින් පස්සේ ඔයාලව ඇඩ් කරලා තියෙන group එකට තම තමන්ට පුළුවන් දින දාන්න මොනවා හරි ගැටලු තියන අය. හරිද? ඕනි දවසක හවස පුළුවන්ද? ඔය දාන්නේ හවස කරමුකෝ සර් කියලා. හරිද? ඔයාලා දාන්න. ඒ දැම්මයින් පස්සේ හැමෝම දාන්න. හොඳේ. නැත්තම් මම බහුතර අදහසට තමයි ගන්නෙ. එහෙම නැත්තම් මම පෝල් එකක් දාන්නම් group එකට. ඒ පෝල් එකට vote කරන්න වැඩිම vote තියෙන දවස් දෙක මම තෝරගන්නවා. එහෙම කරන්නත් මට පුළුවන්. ඒ දෙකටම vote කරන්න. පුළුවන් දවස් දෙකක් දානවා ඇවිල්ලා ඔයාට පුළුවන් දවසට ඔයා vote කරන්න. අපි පුළුවන් වැඩිම දවස් දෙකක් තෝරා ගනිමු. හරිනේ? හරි. එහෙමනම් ඔන්න ඔය විස්තර ටික තමයි මට දැනුවත් කරන්න තියෙන්නේ. මම පෝල් එකක් හදලා දාන්නම්. ඔයාලා දැනටත් සම්බන්ධ වෙලා ඉන්න group එකට. ඒ group එකේ දෙවිලා ඔයාලා vote කරන්න ඔයාලට පුළුවන් දවස අපි වැඩිම දවස ගමු. හරි. එහෙමනම් මට මූලිකව දැනුවත් කරන්න ඕනි වුණ විස්තර ටික ඔන්න ඔය ටික. එහෙමනම් මම දැන් අද මේ වැඩේ පටන් ගත්තේ හෙට උදේ ඉඳන් පේපරේ දෙන්න කියලා හිතාගෙන. හරිද? ඒ නිසා මම ඉක්මනින් අද දවස තුලදී මට මේකට දැම්ම ක්ලාස් එක විරච්ච ගමන් වෝට් කරලා හරියට තියෙන දෙන වෙලාව ඔයාලා දැනුවත් කරන්න. මට එතකොට හෙට ඉඳන්ම පේපර්ස් දෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න හෙට සාහිත්‍ය පේපරේ ලැබෙන්නේ. හෙට සාහිත්‍ය පේපරේ ඒ කියන ටයිමින් එකට ඔයාලට ලැබෙනවා. ඒ ටයිමින් එකට පේපරේ ලියන්න පටන් ගන්න අවසන් කරන්න. අවසන් කරලා PDF කරලා මට එවන්න. මං එවන ටයිම් එක බලනවා. අර කියලා තියෙන වෙලාව අතුලතුර එන්න ඕනි. එහෙම නැති වුණොත් බෑ. ඒ කියන්නේ ඔයා ටයිමින් ලියලා නැහැ කියන එකනේ. එහෙම නැති ළමයි ඇවිල්ලා ලියන්න බැරි ළමයි ලියන්න පටන් ගන්න කලින් මට මැසේජ් එකක් දාන්න ඕනි. සර් මට මේ හේතුව හින්දා ලියන්න බැරි වුණා. හැබැයි මම දැන් පටන් ගන්නවා කියලා මැසේජ් එක දාලා තමයි ලියන්න පටන් ගන්න ඕනි. ඔය කියන වෙලාවට අමතරව ලියන අය. මට පුළුවන් එතකොට ඇවිල්ලා වෙලාව හදාගන්න ඔයා කොච්චර වෙලාවක් කරන්ද මේ පේපරේ ලියන්න කියලා. තේරුණාද? ඔයාලට හොඳට තමයි මම මේ ඔක්කොම කරන්නේ. හොඳේ නැත්තම් හිතුමනාපේ කරයි කියලා වැඩක් වෙන්නේ නැහැනේ ළමයි. ටයිමින් එක හදාගන්න බැරි වෙනවානේ. පැය 5ක් විතර අරගෙන පේපරේ ලියලා ඉවරලා ලකුණු 80ක් විතර ගත්තයි කියලා සතුටු වෙලා වැඩක් නැහැ. මම සතුටු වෙයි. ඔයත් සතුටු වෙයි. වැඩක් වෙන්නේ නැහැ. මේ දෙකම ඇවිල්ලා නේද? ආත්ම වංචාවක්. ඒ නිසා අපි හරියට වැඩේ කරමු. එහෙමනම් අපි හෙට සිට පේපර්ස් ලියන්න පටන් ගමු. සාහිත්‍ය පේපරයට හොඳට සූදානම් වෙන්න. හෙට දවසේදී මම ඔයාලා වැඩිපුරම වෝට් කරන ටයිම් එකට මම හෙට දවසේදී සාහිත්‍ය පේපරේ ලබා දෙනවා. හරි. එහෙමනම් හැමෝටම බුදු සරණයි. ජය වේවා. ওই විස්තර ටික තමයි මට දැනුවත් කරන්න ඕනේ.